විවාහ වෙච්ච අයට තියෙන ලස්සන අත්දැකීමක් නේ වෙඩින් ෆොටෝ එක කියන්නේ. ඉතින් වෙඩින් ෆොටෝ එකේ යාලා කවදාවත් හිතුවද මනමාලිගේ වම් පැත්තේ ඉන්නේ ඇයි කියලා. ඉතින් මේකට උත්තර දෙන්න කලින් අපේ කොල්ලන්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. කොල්ලනේ. ඔයාලා කෙල්ලත් එක්ක බස් එකේ යද්දි වීදුරුව පැත්තේ සීට් එක දෙන්නේ කෙල්ලට නේද? එතකොට ඔයා දන්සලක හරි කොහේ හරි පොලිමක ඉඳෙද්දි ඔයා කෙල්ලව තියාගෙන පිටිපස්සේදී ඉස්සරහද? ඉස්සරහ තියාගන්නව නේද? ඉස්සරහ තියාගෙන මදිවට ඔයා කරට අතකුත් තියනව නේද? ඒ වගේම ඔයා පාරේ ගෑල්ලා මේ ඔය එක්කරගෙන යද්දි ඔයා එක්කරගෙන යන්නේ පාරේ අයිනෙන් නේද? වාහන යන පැත්තේ නෙමෙයි පාරේ අයිනේ. ඒ වගේම ඔයා ඇඳක හරි කොහේ හරි බුදිය ගත්ති මේ බිත්තියකට ළඟ තියෙන ඇඳක හරි මොකක් හරි බුදිය ගත්ති ඔයා බිත්තිය පැත්තේ මුල්ල දෙන්නේ ඔයාගේ ගෑල්ලා මේ නේද? ඔයාලා දන්නේ නැතුව ඔයාලගේ ඇඟේ ඔයාලගේ ජානවල මේ කාන්තාව ආරක්ෂා කරනවා කියන ලක්ෂණේ තියෙනවා. ඉතින් උඹලා කොල්ලනේ උඹලා ගෑනු ළමයි ඔබලා නොදැනුවත්වම ආරක්ෂා කරනවා. ඒ වගේම කෙල්ලනේ ඔයාලා ඒ ආරක්ෂාව ලැබලා තියෙනවා. ඉතින් මේක අතීතෙටම යන ප්‍රශ්නයක්. මේ අතීතේ ඉඳලා එන එකක්. අතීතේ අදත් ලෝකේ ගොඩක් පිරිමින්ට පුරු දකුණු අත. ඉතින් දකුණු අතින් කඩුවෙන් ෆයිට් කරන ගමන් වම් අතින් තමන්ගේ බිරිඳව ආරක්ෂා කරනවා. තමන්ගේ පෙම්වතිය ආරක්ෂා කරනවා කියන හැඟීම සංකේතවත් කරන්න තමයි වෙඩින් ෆොටෝ එකේ අර මනමාලි වම් පැත්තෙන් තියලා තියෙන්නේ. අපේ හැබැයි මනමේ නාටකේ නම් කුමාරි වැද්දගේ අතට කඩුව දුන්නා තමන්ගේ ස්වාමියාව කොටන්න කියලා. ඒ තමයි අපේ